එතකොට දැන් මොන හරි අවස්ථාවක අපි තහවුරු කරලා තිබ්බොත් කලින් කරපු පරීක්ෂණයක මෙයාගේ නාලයක බ්ලොක් එකක් තියෙනවා අනිත් පැත්තේ. ඒතර අපි අර දැන් ඩිම්බ මෝරන්න බෙහෙත් දීලා අපි වගේ සද්ද 12 ස්කෑන් එකකට ගන්නවා කියලා. ඒ ස්කෑන් එකේදී බලන්න ඕනේ මේ හොඳ පැත්තේ නාලයේ තියෙන ළඟ තියෙන ඩිම්බ කෝෂයේ ඩිම්බ මෝරලා තියෙනවද කියලා. දින 12 කරන ස්කෑන් එකේදී අපි නාලේ හොඳ පැත්තේ තියෙන පැත්තේ ඩිම්බ කෝෂයේ ඩිම්බ මෝරලා තියෙනවා නම් අපි ඊට පස්සේ අර අපි අවශ්‍ය කරන ඉන්ජෙක්ෂන් එක දීලා දව තැන්පත් කිරීම පැය 36කට පස්සේ කරන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් අපි ඒක කලින් ඒ සායනික ඉතිහාසය බලලා කලින් කරපු ඔපරේෂන් නෝට්ස් බලලා එයාගේ ප්ලෑන් එකක් හදාගන්න වෙනවා මෙයාට ඉදිරි මාස 6ේදී කොහොමද කරන්න කියලා. ඒකම දැන් අලුත් විද්‍යාත්මක කරුණු මත අපිට හැම මාසෙම වුණත් එක දිනුවත් මාසයක් කරන්න පුළුවන් මේක. එකක් කරලා හරියන්නේ නැහැ කියලා ආයෙ මාස ගණන් ඉන්න ඕනේ නැහැ. දෙවෙනි කරන්න එකම බෑක් ටු බෑක් දිගටම කරන්නත් පුළුවන් 6ක් විතර. ඒක තමයි මම සාර්ථක මොකද තාත්තට ඒතර අපි තීරණය කරන්න පුළුවන් 6 වතාවක් ගිහිල්ලා ප්‍රෙග්නන්ට් නම් එහෙම ප්‍රෙග්නන්ට් වෙනවා. උන් නැත්නම් අපිට ඊගාව ක්‍රමයට යන්න පුළුවන් ඉක්මනට.